අපි අද කරන්න යන්නේ සර්ව් උපකරණයේ ආධාරයෙන් තඹ වල තාප සන්නායකතාව මයින්. අපි එතකොට මෙන්න මේ තඹ සන්නායක දණ්ඩේ තාප සන්නායකතාව මයින් තමයි මේක සිද්ධ කරන්නේ. ඒකට අපි කරනවා මෙන්න මේ හුමාල හබකේට මෙන්න මෙතනින් හුමාලය එවනවා. එතකොට මෙතනින් තමයි අපි මේ දණ්ඩට තාපය සපයන්නේ. එතකොට දණ්ඩේ ස්ථාන දෙකක අපි උෂ්ණත්වමාන දෙකක් කවි කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ නියත පීඩන හිත මගින් වතුර එවනවා. එවපුවාම ඒ වතුර ඇවිල්ලා මෙන්න මෙතන කම්බි නගරයක් තියෙනවා. ඒ කම්බි නගරය හරහා මේ බටේ වටේට ජලය ගමන් කරලා ඒ ජලය මෙතනින් පිට වෙලා යනවා. එතකොට අපිට මේකෙදි මනිනවා අපි ජලය පැමිණෙද්දි මේකේ තියෙන උෂ්ණත්වයයි ජලය එළියට යද්දි මේකේ තියෙන උෂ්ණත්වය. මේ නියත පීඩන හිත. එතකොට මේකෙදි අපිට පුළුවන් එකම මට්ටමට ජලය ජල කඳේ උස පවත්වා ගන්න. එතකොට මේ නියත පීඩන හිත පවත්වා ගැනීමේ වැදගත්කම මොකද? ඇයි මේකේ එකම උසට වතුර ඕන වෙන්නේ? නියත වේගයකින් ජලය එන්න. ඒ කියන්නේ නියත වේගයකින් ජල පරිමාවක් එන්න තමයි මේ නියත පීඩන හිතක් පාවිච්චි කරන්නේ. එතකොට ඒ එන වතුර මේක දිගේ ඇවිල්ලා සන්නායක දණ්ඩ වටේට ගිහිල්ලා ආපහු යනවා. එන වෙලාවේ යන වෙලාවේ මනිනවා. අපි මේක පැත්ත මාරු කරොත් ගැටලුවක් වෙනවද නැද්ද? වෙනවා. පැත්ත මාරු කරොත් මේ වැඩේ වෙන්නේ නෑ. මොකද මේක අපේ තාපය මේක උෂ්ණත්වය අනුක්‍රමණයක් තියෙනවානේ. ඒ අනුක්‍රමණය වෙනස් වෙනවා. ඒ හින්දා එන වතුර එකේ එන්න ඕනේ කෙලවරේ. ඊට පස්සේ මේ පැත්තට එන විදිහට තියෙන්න ඕනේ. එතකොට මේවට අපි හොඳ තාපන ස්පර්ශයක් ලබා දෙන්න මේ දෙකට අපි රසදිය දානවා. එතකොට මේකද අපි මේ දෙක අතර දුර හම්බ වෙනවා. ඒකට අපි වර්නියර් කැලිපරේ පාවිච්චි කරනවා. මේකෙන් උෂ්ණත්ව හතරම මැන ගන්නවා. හුමාල හබකේට මේ ශරීර සංචක දීයේ හුමාලය එකතු වෙනවා. ඒ හුමාලය එන්නේ කොහොමද? මේ මෙහෙම බලන්න. මේ පැත්තේ. එතකොට මේකේ යටින් ඇවිල්ලා උඩින් දාන්න බැරිද? යටින් උඩින්ද යටින්ද? මේක උඩින් ඇවිල්ලා හුමාල යටින් යන්නේ. එතකොට මේක සම්පූර්ණ වෙන්නේ. යටින් ඇවිල්ලා උඩින් දැම්මොත් මොකද වෙන්නේ? හුමාලය උඩින් යනවා. මේකට ස්පර්ශ වෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා තමයි උඩින් ඇවිල්ලා යටින් යන විදිහට හුමාලය උඩින් ඇවිල්ලා මේක පිරීලා යටින් යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතර අපිට දැනෙනවා මේ හුමාලය එනවා. එතකොට මේක වතුර එකතු වෙනවා ඒ නියත පීඩනයේ ඉතින් ඒතර අපිට මේ දත්ත ටික දාලා ප්‍රැක්ටිකල් එක කරන්න තියෙන්නේ. මේ 73යි මේකේ 50යි. මේකේ 31යි. මේකේ 30යි. ඊට අමතරව අපිට ඕන වෙන්නේ මොනවද? විස්කම්බේ මයින් ඕනේ මේ සන්නායක දණ්ඩේ. ඊට පස්සේ මේ දෙක අතර දුරමන ඉන්න ඕනේ. උෂ්ණත්වමාන දෙක සම්බන්ධ කරලා තියෙන තැන් දෙක අතර තියෙන දුර මයින් ඕනේ. 2යි 3යි. දෙක රින θ1 බෙදීම L. අපේ ළමා දීමේ ශීඝ්‍රතාවය කොහොමද හොයන්නේ? මොකද්ද? අපිට මේකෙන් අපි යමු ඒක කාලයකදී ආපු ජල ප්‍රමාණය හොයාගන්න. එහෙනම් මුළු ජල ප්‍රමාණය උත්සන්දේ කීයද? 692යි ග්‍රෑම්. මේකේ බර කීයද? 154යි. එතකොට මේක ඔක්කොම දශම ගණන් යන්නේ කිලෝග්‍රෑම් නෙවෙයි නේද? ග්‍රෑම් නේ. එතකොට කිලෝ ඒක අපි කොච්චර කාලයකටද බෙන්නේ? තප්පර 67ක්. එතකොට මේකෙන් අපිට වාට පුළුවන් තප්පරයකට මේකේ වාගන්න පුළුවන් මොකද්ද? තප්පරයකට කොච්චර ස්කන්ධයක් ජල ස්කන්ධයක් ආවද? එතකොට ඒක අපි මොකද කරන්න ඕනේ? U සමානයි mc delta theta. m කියන්නේ මේක. c කියන්නේ ජලයේ විශිෂ්ට තාපදායකතාවය. කීයද විශිෂ්ට තාපදායකතාවය? 200. උෂ්ණත්වය වෙනස කීයද? උෂ්ණත්වය වෙනස 1යි. එතකොට අපිට ඒකෙන් හොයාගන්න පුළුවන්
එතකොට තප්පරයකට Q බෙදීම T නේ. මේකත් M බෙදීම T නේ. Q බෙදීම T, M බෙදීම T. එතකොට එතනින් අපිට මේක M බෙදීම T ඉඳලා Q බෙදීම T අපිට හම්බ වෙනවා. එහෙනම් තාපයේ ලබා දීමේ ශීඝ්‍රතාවය හම්බ වෙනවා. ඊට පස්සේ විස්කම්භය. විස්කම්භය කියලානේ